අයිබෝවන් ඕම සුපුරදු ලින්ගට කුමින් ඔන්න වෙනද වගේම අදත් මං ඔගොල්ල ඒතු කරගන්නවා මගේ YouTube චැනල් එකට පහුගේ දවස්සල ඔගොල දකිින්ට ඇති මේ වීඩිය එකක්ෂයා වුණා දෙන මාධ්‍ය ජාලය මගින් තමයි ඒක අනාවරණය කරලා තිබුණේ මේක තම්මේල් එකෙත් මං එක පොට එකක් දාලා තියෙන ස්ක්‍රීන් ෂොට් එකක් දැන් ඔගලන්ට මේ සයිඩ් එක්කිමට එන්නේ ස්ක්‍රීන් ෂොට් එක මේ දෙරණ විෂෙන් අනාවරණය කර දෙරන මාධ්‍ය ජාලය මගින් මේනයානු රටේ රැකයා ලබා දෙනවා කියලා හොර කරපු යම් වේස රැකිය ආයතනයක් සම්බන්ධය මේ වගේ හොරජාවාරම් දැන් වෙන දේවල් නෙවේ මේ කාලයක් තිස්ස ලංකාවේ වෙන දේවල් එතකොට මං මීට අවුරුදු 3කට විතර කලින් මේ YouTube channel එක පටන් අරගෙන මේ වගේ දේවල් මං ගොඩක් හෙළි කරලා තියෙනවා ඒ කියන්නේ කොහොමද හොරුන්ට අහුවෙන්නේ නැතුව හොර ඒජන්සි වලට අහුවෙන්නේ නැතුව හොරුන්ට අහුවෙන්නේ නැතුව ඔයාගේ මේ රට රැකියා සිහිනය කියන එක මේ රුමේනියානු සිහිනය කියන එක හැබෑ කරගන්න කියන කාරණාව සම්බන්ධයි. ඉතින් අපි ඒකට WhatsApp group හදලා තිබුණා. ඊට පස්සේ ඒවා Telegram group වලට ගියා. පස්සේ දැන් මම අලුතෙන්ම නැවත WhatsApp එකක් හදලා තියෙනවා. ඉතින් මම ඒකට රුපියල් 1500ක් අය කරනවා. ඒ 1500 කියන එක ගැන හිතන්න එපා. මම ඕගොල්ලන්ට ආරාධනා කරන group එකට එකතු වෙන්න. මොකද ඔගොල්ල ලොකු මුදලක් දීලා රටේ එන්නේ. ඉතින් 1500ක් කියන්නේ පුංචි මුදලක්. ඒකවත් දෙන්න බැරි නෑ. ඉතින් රටේ නෑනේ. ඒ හින්දා මේ මම මගේ WhatsApp group එකට එකතු වෙන විදිය සම්බන්ධයෙන් post එකක් දාන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් රුපියල් 1500ක් දීලා මේ WhatsApp group එකට එකතු වෙන්න. ඒකේ වටිනාකම තමයි ඔයාට රට රැකියාවකට එහෙම නැත්නම් මේ රුමේනියාවට වුන්ට අහු නොවි එන්නේ කොහොමද කියන එක ගැන සියලු විස්තර අපේ group එක කරා ඔයාලට ලබා දෙනවා. ඒක තමයි ඒකේ තියෙන වටිනාකම. මනතු මේකට සෙට් වෙන්න එපා මේ ඔය මොකද්ද දැන් SC numbers ඇවිල්ලා SC numbers ඔන්න මෙන්න තියෙන අය ඉන්ටර්විව් යන්න ඒගොල්ලෝ ඒකට සෙට් වෙන්න එපා තේරුමක් නැහැ. මම ආරාධනා කරන්නේ ඒජන්සියක් තවම හොයමින් ඉන්න අය ඒජන්සි එකට මේ දේවල් බාර දීලා work permit එකක් එන්න ඉන්න අය වගේම SC numbers ටිකක් ඈතින් තියෙන SC numbers තියෙන අය බොහොම අඩුවෙන් එකතු වෙන්න. මොකද ඒගොල්ලන්ට යම් කාරණා දැනගන්න තියෙනවා තමයි. නමුත් මම ටාගට් කරන්නේ අරගොල්ලන්ව. ඉතින් එකතු වෙන්න. එහෙම එකතු වුණාම මේ විදිහට මේ හොරුන්ගෙන් ව්‍යාපාරංකාරයන්ගෙන් අයින් වෙලා මේකට යන්න පුළුවන්. හැබැයි වරදවා තේරුම් ගන්න මම මේ group එක හදලා තියෙන්නේ මේ embassy එකේ interview date එකක් කවද්ද දෙන්නේ. ඒකට කොහොමද ලෑස්ති වෙන්නේ කියලා මේවා කරන්න නෙවෙයි. ලෑස්ති වෙන විදිහ ගැන කියලා දෙනවා. හැබැයි මේ දිනේ මේ SC number එකට මෙහෙම දිනයක් එන්නේ මේ දවසේ එහෙම ඒවා කියන්න නෙවෙයි. සාස්ත්‍ර කියන්න නෙවෙයි. හරි? ඉතින් ඒ හින්දා WhatsApp group එකට ඔයගොල්ලෝ එකතු වෙන්න. එකතු වෙලා හරියට වාගේ මේ සිහිනේ හැබෑ කරගන්න ආරාධනාව කරන ගමන් අපි යම් වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු මේ කතන්දරේ සම්බන්ධයෙන්. මේ මට ඔයගොල්ලත් එක්ක පොඩ්ඩක් පැහැදිලි කරන්න තියෙනවා කාරණා ටිකක්. මේ දෙරණ මාධ්‍ය ජාලය දාපු මේ නිවුස් එක සම්බන්ධයෙන්. අපි නම් කතාවට යමු. මෙහෙමයි. දැන් මේ ඔයගොල්ලෝ සාමාන්‍ය ඒජන්සි එකකින් වේවා එහෙම නැත්නම් ඔය Facebook එකේ ඉන්න යාළුවෙක්ගේ මාර්ගයකින් වේවා රට රැකියාවකට එද්දී. මොකද මේක මේ self apply ඒ කියන්නේ තමන්ම එම්ප්ලොයර් කෙනෙක් හොයාගන්න අයට මේක ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ එම්ප්ලොයර්ත් එක්ක ඩිරෙක්ට් කතා කරලා එන්නේ. අර කොටස් දෙක. ඒ කියන්නේ ඒජන්සි එකකින් එන අය සහ self apply ක්‍රමයේ Facebook එක හරහා මේ රුමේනියාවේ ඉන්න කෙනෙක් හරහා ඔයගොල්ලෝ එනවා. ඒ කියන්නේ එයා ඔයගොල්ලෝ හඳුනාගන්නේ Facebook එකෙන්. එයා ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආගේ යාළුවෙක්ගේ යාළුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අල්ලපු ගෙදර ඥාතියගේ යාළුවෙක් වෙන්න පුළුවන්. කොහොමනේ ඔක වටවන්දනාවක් ගිහිල්ලානේ ඔය හොයාගන්නේ Facebook එකේ කට්ටිය. එහෙම මාර්ගයෙන් හරි ඒජන්සියක් මාර්ගයෙන් හරි ඔයගොල්ලෝ රට එනවා නම් පිළිපදින්න ඕන කාරණා ටිකක් තියෙනවා. මේ ජාවාරම්කාරයන්ට අසු නොවි එන්න. පළවෙනි එක තමයි ඔයගොල්ලෝ ඒජන්සි එකකින් නම් රට එන්නේ. අපි ඒජන්සියක් තෝරගන්න. එතකොට ඒජන්සියක් තෝරගන්නේ මොන ක්‍රමවේදයටද කියන එක ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. පොඩ්ඩක් බලන්න. ඒජන්සියක් හරියට තෝරාගන්නේ කොහොමද කියන එක ගැන. පොඩි විස්තරයක් කරන්න. ඒජන්සියක් තෝරාගන්නේදී පළවෙනි කාරණාව තමයි ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ ඒජන්සිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සියක්ද? එහෙම නැත්නම් අපි සාමාන්‍ය කියන්නේ SLBFP. ඕකේ ලියාපදිංචි ඒජන්සියක්ද? එතකොට ඒ ලියාපදිංචි ඒජන්සිය මේ වසර සඳහා ඒගොල්ලෝ ලියාපදිංචි වෙලා දින්නේ. ඒ කියන්නේ පෙන්ඩින් ලිස්ට් එකේ ඉන්න අයගේ ඒජන්සි වලට යන්න එපා.
ඊට පස්සේ ඒජන්සියට නිශ්චිත ගොඩනැගිල්ලක් තියෙන්න ඕන. ඒජන්සියක් කරනවා නම් එයාට ගොඩනැගිල්ලක් තියෙන්න ඕන. හෝටල් අස්සේ හම්බ වෙන්න, පාක්වල හම්බ වෙන්න, එහෙම නැත්නම් වෙන වෙන තැන්වල ඔයාගේ ඒජන්සියේ ඒ ඒජන්සි කාර්යාව හම්බෙන්න යන්න එපා. දැන් මේ සිද්ධියදිත් වෙලා තියෙන්නේ මේ කියන ආයතනය. මේක මේ ඇතුල් කෝට්ටේ තමයි යා තියෙනවා කියලා කියන්නේ මේක. ලියාපදිංචි කරලා බෙල්දිනයක් තියෙනවා කියලා. හැබැයි කිසිම දවසක එයා ඒකට ගෙන්නගෙන නැහැ. පාක්වල හම්බ වෙන්නේ. දැන් ඔහොම තව ලංකාවේ ආයතන තියෙනවා රටේ ඉන්න කට්ටිය බලාපොරොත්තුෙන් ඉන්න තැන් ඒගොල්ලෝ හම්බෙලා තියෙන හෝටල් වල. සමහර අයට දැන් අවුරුද්දකටත් වැඩිය ගිහිල්ලා තාම වර්ක් පර්මිට් නැහැ. එහෙම ඒවා තියෙනවා. මේක විතරක් නෙවෙයි හොර ආයතන තියෙන්නේ. ලංකාවේ බහුතරයක් ඒජන්සිස් මේ හොර වැඩේ කරනවා. එතකොට මේ මිනිස්සු හොර වැඩේ කරන්නේ ඇයි? ඕගොල්ලේ හොරකමට අහු වෙන හින්දානේ. එතකොට අපි දැනගන්න ඕනේ එහෙම හොරකමකට අහු නොවි හරියට ඒජන්සියක් අපි තෝරගන්නේ කොහොමද කියන එක. මොකද මේක රටේ රුමේනියාවට එන්දින්න උඹලා බබ්බු නෙවෙයිනේ. උඹලා බබ්බු නෙවෙයි. හරිද? උඹලට මේ අත්වලින් ඇදගෙන ගිහිල්ලා මේන් පුතේ ඒජන්සිය මේක තමයි මෙහෙමයි කිය එහෙම කියන්න ඕනේ නෑනේ. එතකොට මෙච්චර මේ රුමේනියාවට එන්න ඉන්න ඔය සම්බන්ධයෙන් ඔය ඒජන්සි ගැන කරුණු දක්වන්න ඕන තරම් YouTube channel තියෙනවා. හරි? ඊට පස්සේ Facebook page විශේෂයෙන්ම Facebook page. මේ Facebook page වල මේවා ගැන ගොඩාක් දැනුවත් කරනවා. මම හිතන්නේ මම තරම් කවුරුත් මම හිතන්නේ නැහැ මේ YouTubers ලා නම් ඔය ඒජන්සි වලට විරුද්ධව කතා කරලා තියෙලා. ඊට පස්සේ WhatsApp group තියෙනවා. හැබැයි ඒ වගේ ගොඩක් ඒවා නම් කතා කරන්නේ අපි තමයි ඔය කතා කරලා තිබුණේ. මොකද උන් කතා කරන්නේ නැහැ. මොකද ගොඩක් ඔය WhatsApp group ඒවට හම්බෙනවා මේ ඒජන්සි වලින් කුට්ටිය හම්බෙනවනේ. ඒක උන්ට ඒජන්සි වලට බැනලා පැවැත්මක් නැහැ. ඉතින් මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මම ඒජන්සි කියන අප කෙනෙක් නෙවෙයි. අනික මෙහෙමයි. ඒජන්සි හොඳයි නම් ඒජන්සි හොඳයි කියලා කියන්න කොන්දපණ තියෙන්නත් ඕනේ. ඒවා නරකයි නම් නරකයි කියලා කියන්න කොන්දපණ තියෙන්නත් ඕනේ. මොකද මේ හැම වෙලෙම උඹලා ඔළුවේ තියාගෙන ඉල්ලා රටේ එන්නේ මේ උඹලගේ සල්ලි වලින්. දැන් ලංකාවේ උන්ට කොච්චර මේක කිව්වත් වැඩක් නැහැ. සමහර වෙලාවට දැන් ඔය ඒ නිවුස් එක දාලා තියෙන්නේ මෙන්න මෙහෙම මේක මේ හොර ආයතනයක් මේකෙන් එන්න එපා කියලා. සමහරවිට ඒක ඇස්සේ සමහර උන් කමෙන්ට් කරනවා මේකෙන් ගියපු අය ඉන්නවද මේක කොහෙද තියෙන්නේ කියලා. යකෝ ඒක හොර ආයතනයක් කියලා කිව්වට පස්සේ ආය මොන මගුලටද ඒකෙන් ගියපු උන් ගැන හොයන්නේ. දන්නේ මේ මහා අමු ගවයෝ ලංකාවේ ඉන්නේ. හරිද? වලට කොච්චර කිව්වත් දැන් හොඳම උදාහරණය මගේ යාළුවෙක් මේ ළඟදි මට කතා කරා මෙහෙමයි මචං චාමර මේ මගේ ජාතියෙක් යන්න ඉන්නවා ඉතාලි. හැබැයි ඒකට මුදලක් යනවා යම් මුදලක්. ඒ මුදල ගෙවන්න ඕනේ කුරුණෑගල තියෙන ඒජන්සියකට. ඉතින් ඔය කුරුණෑගල තියෙන ඒජන්සිය ඇවිල්ලා මැද පෙරදිගට විතරයි කට්ටිය යවන්නේ. ඉතාලියට යවන්නේ නැහැ. අනික ඉතාලියෙන් හැම ඩොකියුමන්ට් ඔක්කොම එනවලු පද්ද පොඩි වැඩක් කරගන්න තියෙන මේකට තමයි ඒජන්සිය අවශ්‍ය වෙන්නේ කියලා කියලා තියෙනවා. හරිද? ඉතුරු වැඩ ටික කියන්නේ වර්ක් පර්මිට් යනවා නේ ඉතාලියෙන් එහෙම වර්ක් පර්මිට් එවන්නෙත් නැහැ. දැන් කොහොම හරි මේ විස්තරය මම කිව්වහම මේක මේ බොරුවක්. මම මේ ලොකු කතන්දරයක් පොඩ්ඩක් නිකන් සාරාංශයක් විදිහට ඔයගොල්ලන්ට කියන්නේ. මගේ යාළුවට කිව්වා මචං මේක බොරුවක්. උඹ මේක අර යාළුවට කියපන් කියලා. පස්සේ යා කියලා. කිව්වට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? අද වෙනකන් මේ මොනස්සයා මෙයාත් එක්ක කතා කරන්නේ නැලු. ඇයි හිතන්නේ? අපි ඉතාලියට යනවා තියෙන ඊර්ෂ්‍යාවට මේවා කියන්නේ. නෑ එහෙම නෙමෙයි. උඹලට මේවා කියන්නේ හොර තැන්වලට අහු නොවී එන්න. යකෝ දැන් පොඩ්ඩක් කල්පනා කරපල්ලා දැන් මේ ඒජන්සියේ කේස් එකට හුවෙච්ච මිනිස්සු ඉන්නවනේ. සමහර මිනිස්සු ලක්ෂ 4-5 ලක්ෂ 6 දීලා. දැන් උන් හරක්ද? උන්ට තේරෙන්නේ නැද්ද ඒජන්සි එකට යනකොට මේක බිල්ඩින් එක තියෙනුනේ. පාක් වල හම්බෙලා හරියන්නේ නැහනේ. හොටෙල්ස් වල හම්බෙලා හරියන්නේ නැහැ. දැන් උතන වෙලා තියෙන්නේ මේකයි. දැන් ওই පාක් එකට පොඩි කොට එනුමක් කරගෙන පොඩි ලස්සන කෑල්ලක් ආවම මුන්ට මතක නැති වෙනවා යකෝ අපි රුමේනියාවට යන්න ආවේ කියලා. ඉතින් අර කිගේ හැඩ බලලා ඒකේ මොනවා හරි දෙයක් කිව්වහම කුළු මුකුළුවක් දැම්මම ඒක බලාගෙන ඉඳලා හා මැඩම් හා සර් හා මිස් කියලා බලනවා. උඹලට රුමේනියාවට යන්න උඹලගේ සල්ලි වලින්. නිකන් එතනට ගියන් පස්සේ ගොඩක් එවුන් හැසිරෙන්නේ ඔය ඒජන්සි වලට ගියාට පස්සේ ඒජන්සියේ අයිතිකාරයාගේ සල්ලි වලින් උඹලා රට එනවා වගේ. එහෙම එන්නේ නැහනේ. එහෙනම් මේ හරියට තේරුම් ගනින්න ළමයි කියනේම හොයපල්ලා. අනිකම උඹලගේ අත්වල ෆෝන් තියෙනවනේ හැම එකකටම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. දැන් මේක මේ බල හැමෝටම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඕකේ මේ වෙන මගුල් බල ඉන්න එපා. උඹ රටේ එන එකෙක් නම් පොඩ්ඩක් හොයපන්. බලලි ඉවරලා මේ ඒජන්සිය මේ අවුරුද්දට ලියාපදිංචි. SLBF එකේ ලියාපදිංචි
මේ අවුරුද්දට ලියාපදිංචි පෙන්ඩින් නම් එපා. දැන් මට කෙනෙක් කතා කරා මෑතක එයා යනවා ඒජන්සියකින් මං චෙක් කරා මේක පෙන්ඩින් මං යාට කිව්වහම එයා කියනවා නෑ අයියේ ඒගොල්ලන්ට තව ඒජන්සියක් තියෙනවා ඒක පෙන්ඩින් නෑ මං කිව්වා ඒක පෙන්ඩින් නැති වුණාට ඔයා යන්නේ මේකෙන්නේ යන්නේ ඒක පෙන්ඩින් නෑ අයියා දෙක මේගොල්ලන්ගේ මං ඉතින් නවලා ගහලා හිටියා මුකුත් කියන්නේ නැහැ මොකද වැඩක් නෑනේ ඒ කියන්නේ බත් කන හරක්ට කියලා වැඩක් නෑ ඊට පස්සේ ආයේ අපි හොයාගෙන අපිට කතා කරන්නේ එන ගත්තාම ඉතින් එන ගත්තාම ඇවිල්ලා වැඩක් නෑ ඉස්සරලා මේ එහෙම එන ගන්න නැතුව එන ක්‍රමයක් හොයාගන්නilla මේක මේ උඹලා හැමෝටම වෙන දෙයක් මොකද මේ රට රස්සාවට මෙහෙ ගෙන්නන උන් ඉන්නවනේ දැන් වෙහි වෙහලා ඉන්නවා ලංකාවේ උන් මෙහාට ඇවිල්ලා මෙහෙ ඉඳලා ගෙන්නනවා ඕක හරියට කරන සුළු පිරිසක් ඉන්නවා අනිත් උන් ඔක්කොම කරන්නේ බොරු එතකොට උඹලා සාමාන්‍යයෙන් Facebook එකෙන් කවුරු හරි හොයා ගන්නවා නම් මං කියන්නේ උගේ ජාතික ඉඳලා හොයාගෙන තියාගන්නilla හදිස්සි උ සල්ලි ටික අරන් මාරුනොත් මොකද කරන්නේ උඹලගේ සල්ලිනේ බල සමහරලාට ගෙවල් දොරවල් උකස් කරලා ඊට පස්සේ රත්තරන් බඩු ටික බැංකුවට තියලා සමහරට ගෑණිගේ වෙඩින් මුද්ද එහෙම නැත්නම් අම්මගේ තාත්තගේ රත්තරන් බඩු ටික එහෙම නෙන්නේ මේක මේ වංචා වුණාට පස්සේ අපෝ අයියෝ අපේ සල්ලි නැති වුණානේ කියලා වැඩක් නැහැ ඕන තරම් කියලා තියෙනවා මෙහෙම තැන් වලට යන්න එපා මේ මේවා වංචා සහගත තැන් හැබැයි ඒක අහන්නේ නැහනේ උඹලා ඒජන්සි එකට යනවා නම් පළවෙනි කාරණාව ඔන්න ඒජන්සියේ තියෙන තැන හොයාගත්තා. අනිවාර්යෙන් ඒජන්සිය ඇතුලේ තමයි හම්බ වෙන්න ඕනේ. ඔය පාක් වල හෝටල් වල හම්බෙන්නේ ඒවා කිව්වොත් කියන්නේ මේව බෑ. අපි ඒජන්සියෙන් ගොඩාක් ස්ථිර තැනක් තියෙන්න ඕනේ. එහෙම උ බෑ කිව්වොත් ඒ ඒජන්සිය අයින් කරලා වෙන එකකට බලයල්ලා. මොකද යකෝ ලංකාවේ එකම ඒජන්සියක් නෙවෙයිනේ තියෙන රුමේනියාවට කට් මේ එවන ඕන තරම් ඒජන්සි තියෙනවා. හරිද? ඊට පස්සේ උඹලා ඒජන්සියෙන් ප්‍රශ්න කරපල්ලා. අපි අපේ සල්ලි වලින් යන්නේ රයිට් මේ වැඩේ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ මුලින් කීයක්ද ගෙවන්න ඕන ඔපොලෙට් එක කවද්ද දෙන්නේ වර්ක් පර්මිට් එක කොච්චර කාලෙකින්ද අපිට හම්බ වෙන්නේ මේ අපි යන ඒජන්සි මෑන් පවර් එකක්ද නැද්ද එම්ප්ලොයිගේ විස්තර ටික මොනවද කොහෙද මේ සිටි එක තියෙන්නේ සමහරවම වර්ක් පර්මිට් එකනකන් ඉන්න උන්ගෙන් එහාම කොහෙද උඹලගේ සිටි එක ආයෙක අපි තාම දන්නේ නැහැ වර්ක් පර්මිට් එක ආවට පස්සේ තමයි කියන්නේ ඉතින් කොහොමද කරන්නේ යකෝ වර්ක් පර්මිට් එක යනකම් ඉන්න ඕනේ එන සිටි එක දැනගන්න ඒක ඒජන්සියෙන් කියන්න ඕන ඊට පස්සේ ඒජන්සියත් එක්ක ගිවිසුම් දෙකක් ගහන්න තියෙනවා එකක් තමයි ලක්ෂ 20ක ගිවිසුමක් ගහන ওই වීසා දුන්නට පස්සේ සල්ලි දෙන්නේ නැහැ හරි සල්ලි සදවහක්වත් දෙන්නේ නැහැ ගිවිසුමට තව ගිවිසුමක් ගහන උඹලා ඒජන්සියට යන දවසේ ඒජන්සියෙන් ගිවිසුමක් ගහනවා ඒක තමයි මේ වැඩේ යන අතරමඟදී ඕගොල්ලෝ මේක නැමැත්තුවොත් යම් මුදලක් අපි අය කරගෙන තමයි ඕගොල්ලන්ට නැවත පාස්පෝර්ට් එක දෙන්නේ. එහෙම නැත්නම් වර්ක් පර්මිට් එක හදන කාලය ඇතුළත ඕගොල්ලෝ වැඩේට අයින් වුණොත් අපි ඒකට ගිහින් වියදම ගන්නවා. ඊට පස්සේ ඔහොම කියලා ඔය ඒජන්සියට වාසි වෙන විදිහට කිවිසුමක් ගන්නවා. හැබැයි ඒකේ 7-5ක්වත් දෙන්නේ නැහැ. ඔය කිවිසුම් දෙක ඇරෙන්න මෙහෙමයි ගිහිල්ලා අවුරුදු දෙකක් යනකම් අපිට මෙහෙම ඔයාලා ඩිපොසිට් එකක් තියන්න ඕනේ ලක්ෂයක් තියන්න එහෙම නැත්නම් ලක්ෂ දෙකක් තියන්න ඒගොල්ල ඔයාලා ගිහින් අවුරුදු දෙකකට පස්සේ අපි ඒක ගෙදර දාන්නම් මේ පවුලේ කාට හරි දාන්නම් ඔය වගේ ගිවිසුම් ගහන ඒජන්සි තියෙනවානේ ඒ ගිවිසුම් ගහන්න එපා ඒ හින්දා තමයි කියන්නේ යන දවසේම හරියට කතා කරපල්ලා මේ වැඩේ මම ඔයාගේ ඒජන්සියේ යන්න ආවේ ඔයාගේ ගාණ කීයද ඒජන්සි රයිට් ලක්ෂ 14යි 12යි 16යි මොකක් හරි කියමුකෝ ගාණ එක එක ඒජන්සි වල එක එක ගණන් තියෙන්නේ මොකද රජයේ ඒජන්සි ලියාපදිංචි වෙලා තිබුණාට ලංකාවේ තියෙන රජයේ අද වෙනකන් මේ ඒජන්සි කියනවා නියාමනය කරලා නැහැනේ මොකද ඒව නියාමනය කරන්න බෑ ඔය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්න PNG ඉඳලා ඉහළ නිලධාරියා දක්වාම ඔකේ ගසා ගන්නවා ඒජන්සි වලින් කුට්ටියක් උන්ට යනවා සමහර රාජ්‍ය නිලධාරීන්ට ඒජන්සි තියෙනවා ඒ හින්දා අපිට මේ රජයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ මේ කාරණාවලදී නමුත් දැන් ඉන්න වත්මන් රජය සමහරට මේකට සාධාරණයක් කරයි කියලා අපි හිතුවා හැබැයි එහෙම කරන්නත් බෑ මේ කියන දූෂිත රාජ්‍ය නිලධාරීන් ඉන්නකම් මොකද රජය මාරු වුණාට රාජ්‍ය නිලධාරීන් මාරු වෙලා නැහැනේ ඔකින PNG ඉඳලා ගහනවා ඔක අපි දන්නවා නිකම් හංගන්න ඕන දේවල් නෙවෙයි හරි එතකොට මේ ගිවිසුම් දෙක ඇරෙන්න වෙන ගිවිසුම් නිකුත් ගහන්න බෑ ඒ හින්දා අර මම කිව්වනේ ගාණක් ලක්ෂ 12 14 15 මොකක් හරි ගාණක් යන දවසේ ඒජන්සියෙන් අහන්න රයිට් ඔයගොල්ලෝ ගාණ කීයද රයිට් ලක්ෂ අපි කියමු ලක්ෂ 16ක් කියලා හරි මේ ලක්ෂ 16 කොහොමද දාට අපි ගෙවන්න ඕනේ යා සිස්ටම් එකක් කියයි මුලින් මෙච්චරයි ඊට පස්සේ වර්ක් පර්මිට් ආවම ඔපලෙට් එක ආවම මෙච්චර වර්ක් පර්මිට් ආවම මෙච්චර එතකොට ඒවට යන කාලය කොච්චරද කියලා බලන්න
ඊට පස්සේ කියන්නේ මේ කාලයට වඩා වැඩි වුණොත් කාලේ. උපරිම සමහරට ඔය කියන කාලයට වඩා මාසයක් විතර දෙන්න. සමහරට ඩිලේ එකක් වෙනවා. හරි? එහෙම නැතුව මේ අවුරුදු ගණන් බලන් ඉන්න බා. මේකේ සමහර උන් ඉන්නවා රුමේනියාවට යන්න සල්ලි බැඳලා ඔපලේට එක විතරයි අවුරුද්දක් බලන් ඉඳලා. මොන මගුලක්ද යකෝ කරන්නේ අවුරුද්දක් බලන් ඉඳලා ඒජන්සි එක? හා? වැඩක් නෑනේ. ඒවා උඹලට තේරුම් කරන්න ඕන දේවල් ඒවා. බබ්බු නෙවෙයි නුඹලා. අවුරුද්දක් ඉන්න බා බලාගෙන ඒජන්සියක් වෙනුයි. උඹලගේ කාලය ගන්න බෑ උඹලට. ඒ හින්දා හරියට ටයිම් එක හදාගෙන ඉන්න. හදාගෙන ඉවරලා ඒ කාලය තුලද ඒකෙන් අපි සල්ලි දෙන්නේ උන්ට. අපි උන්ට සල්ලි දෙන්නේ උන් අපිට සර්විස් එක හරියට කරන්න ඕන හින්දා. මොකද ලක්ෂ 16ක් 12ක් 15ක් යන කජුවට කොස්සක් නෙවෙයිද බං. මේ ගාන දුන්නම් පස්සේ ඒ කියන කාල සීමාව ඇතුළේ ඔයාගේ වැඩේ වෙන්න ඕන ඒජන්සි. හැබැයි ඔයා එදාම කියන්න පළවෙනි දවසේ මම මේ ගාන මිසක් මේක යන අතරතුර මේකට මැදින් ගණන් ඇඩ් කරන්න බෑ. අරම වුණා රුමේනියාව මෙහෙම වුණා ෂෙන්ගන් වුණා අර බයිලා මේ බයිලා ඒව වැඩක් නැහැ. ගාන නම් මෙච්චරයි. ඒ ගානට තමයි මම ඒජන්සි යන්නේ. ඒ ඒජන්සියෙන් බෑ කිව්වොත් පාස්පෝර්ට් එක ගන්නේ වරින් එච්චරයි. විල තව ඒජන්සියකට ඔහොම ඒජන්සි 4-5කට හරි ගිහිල්ලා හරි තැනකින් හරි විදිහට වරෙල්ලා. එහෙම එන්නේ නැතුව අර විදිහට වෙලා දැන් සමහර ඒවා තියෙනවා මම දැක්ක මේ වෙන්නපුව පැත්තේ ඒජන්සියක් මට ඒකේ නම මතක නැහැ. ඔක්කොම වැඩ ටික වෙරලා වීසා එක ගහද්දි ඒ කියන්නේ වීසා එකක් දැන් ගහලා ඉවරයි. ඔතන දෙන්න ගියාම කියනවලු මේ අපිට තව දෙන්න ඕනේ මේ පොඩි මේක ගිවිසුමක් අපේ තියෙනවා. මේකට ඩොලර් 1000ක් ඩොලර් 2000ක් වගේ වන්න ඕනේ. ඒක ගෙවුවේ නැත්තම් රට යවන්න විදියක් නැහැ. දැන් අර මිනිස්සු කොච්චර අසරණද? මං කියන්නේ එහෙම ඒවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එහෙම ඒජන්සි වලට හිතන විදිහට ගිවිසුම් ගහන්න බෑ. ඒජන්සියට තියෙන ගිවිසුම් දෙකයි. එකක් ඔයාලගේ ඔය ලක්ෂ 20 ගිවිසුම. ඒකට සල්ලි ඔයාලා ගෙවන්නේ නැහැ. ඊළඟ එක තමයි ඔයා ඒජන්සියත් එක්ක ගහනවා ගිවිසුමක්. ඔයා ඒජන්සියට යන දවසේ. ඒ කියන්නේ දැන් ඔය පොත પાස්පෝර්ට් එක බාර දෙනවනේ. ඒ බාර දුන්නාම ගිවිසුමක් කියන්නේ පොඩි කොලයක යාලා විස්තර ටිකක් ලියලා දෙනවා. එහෙම ගිවිසුමක් ගහලා නැත්තම් සමහර වෙලාවට මෙහෙම හිතන්නකෝ දැන් ඔයා ඒජන්සියට પાස්පෝර්ට් එක දුන්නා මාස 3ක් ගියා ඔයාගේ වැඩේ වුණේ නැහැ ඔයා પાස්පෝර්ට් එක ඉල්ල ගන්න යනවා. එතකොට සමහර ඒජන්සි කාරයෝ කියනවා අපිට රුපියල් 5000ක් දෙන්න 10000ක් දෙන්න අපි එතකොට પાස්පෝර්ට් එක දෙන්නේ. එතකොට ඔයා ගිවිසුමක් ගහලා නැත්තම් ඒ කියන්නේ මාස 3කින් පස්සේ પાස්පෝර්ට් එක ගන්නකොට රුපියල් 5000ක් දෙන්න ඕනේ එහෙම නැත්තම් 10000ක් දෙන්න ඕනේ කියලා එයා ඔයත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහලා නැත්තම් උණුහරුප දෙකක් කියලා ඒජන්සියෙන් પાස්පෝර්ට් එක අරන් වරෙල්ලා හොඳ පණ තියෙනවනේ. හරිද? එහෙම ගිවිසුමක් ගහලා නැත්තම් උන්ට සල්ලි දෙන්න ඕනේ නැහැ. මොකද ඒජන්සි කාර්යෝන්ගෙන් රට ගියේ නැත්තම් ඔය තියෙන ඒජන්සි ඔක්කොම වැටෙනවනේ. මොකද උඹලා බලෙන් යවන්නද? උඹලා රට යන හින්දා තමයි උන්ට පැවැත්මක් තියෙන්නේ. දැන් ඔය ලක්ෂ 10 12 16 ගන්නේ ඇයි? ඔය ගන්නේ රට යවන්නම නෙවෙයිනේ. ඕක ඇතුළේනේ උන්ගේ ඒජන්සියේ සමහරට කුලියට නම් ඉන්නේ බිල්ඩින් එකේ කුලිය ගෙවන්න ඕනේ. ඊට පස්සේ වැඩ කරන සේවකයන්ට පඩි ටික දෙන්න ඕනේ. ඕකේ ලයිට් බිල් මේ කියන්නේ මොනවාද මේ බෝට බිල් ඔය ඔක්කොම සියලු නඩත්තු ටික කරන්න ඕනේ. ඒ ඔක්කොම කරන්නේ ඕකෙන්. ඔය සල්ලි වලින්. එතකොට ඕගොල්ලෝ ඔය දෙන ලක්ෂ 16 ඇතුලේ ඇතුළත් වෙනවා ටිකට් එක ඊට පස්සේ වීසා එක බියුරෝ ගාස්තු මේ ඔක්කොම ඔක ඇතුලේ තියෙනවා. සමහර අය ලක්ෂ 15යි ටිකට් එකට වෙනම දෙන්න කියලා කියනවා. එහෙමනොත් කරන්න එපා. මොකද ටිකට් එකට වෙනම දෙන්න. එහෙමනොත් අලගන්න අපි ටිකට් එක නම් අපි දාගන්න. අනික මේ වීසා ගෙවුවට පස්සේ එම්ප්ලොයර්ත් එක මේව කරගෙන සම්බන්ධීකරණය කරගෙන ඒජන්සි අරන් යනවා. දැන් සමහර ඒජන්සි වලින් එන අය මගෙන් අහනවා අයියේ වීසා විදිලා තියෙන්නේ මොකද කරන්නේ කියලා. ඒක මගෙන් අහලා හරියන්නේ නැහැ නේ. ඒක ඒජන්සියෙන් අහන්න ඕනේ. දැන් ඒ වීසා විදිලා තියෙන අය ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේ කතා කරන්නේ මේ ඒජන්සි වල වෙන වංචනික දේවල් වලදී ඕගොල්ලෝ හැම දෙයක් ගැනම හරියට දැනුවත් වෙලා හිටියානම් ඕගොල්ලන්ට ඒජන්සි හොර කරන්නේ නැහැ. හැම ඒජන්සියක්ම මිනිස්සුන්ට හොර කරන්නේ මිනිස්සු දැනුවත් නැති නිසා. ඕගොල්ලෝ දැනුවත් නම් ඕගොල්ලන්ට අහන්න පුළුවන් නෑ මේක එහෙම නෑ මේක මෙහෙමයි මේ සිස්ටම් එකේ තියෙන්නේ කියලා. දැන් සමහර උන් මේ කියනවා වර්ක් පර්මිට් හදන්නේ නෑ. මෙහෙම නිවාඩු තියෙනවා මොකක් හරි බයිලයක් අපි කිමු ගෙව්වා කියලා. එතකොට ඔයාලට කියන්න පුළුවන් නෑ ඒ දවස්වලට නිවාඩු නෑ. හරිද? මේක හදන්න. සමහර ඔය වර්ක් පර්මිට් පරක් වුණාම එක එක බයිලා ගහනවා. එතකොට ඔයාලට ඒවා හොයාගන්න පුළුවන්. ඇත්තට මෙහෙම තියෙන එහෙම ඒවා තියෙනවද නැද්ද? දැන් අනික වර්ක් පර්මිට් එක හොරේ එකක්ද නැද්ද කියලා දැන් හොයාගන්න පුළුවන්. ප්‍රශ්න කරන්න පුළුවන්. වැඩේ වෙලා තියෙන්නේ
ඔගොල්ල කවුරුත් ඒජන්සි වලට ගියාට පස්සේ ඔගොල්ලෝ ප්‍රශ්න කරන්නේ නැහැ. ඔගොල්ලෝ නිකන් ඒජන්සියට ගියාම හැසිරෙන්නේ අර සර් මැඩම් මිස් කියාගෙන එහෙම හැසිරෙන්න එපා. වැඩක් නැහැ. ඒක ඇතුලේ ඉන්නේ උන් වැඩ කරන්නේ උන් ඒකේ ඉන්න ආයතන ප්‍රධානියට සර් මැඩම් කිව්වට ප්‍රශ්නයක් නැහැ. මොකද උන් යැපෙන්නේ ඌ හින්දා. හරිද? ඒකේ ඇතුලේ ඉන්න ගෑනු මිනිස්සු වැඩ කරනවානේ. වැඩ කරාම උන්ට පඩියක් ගෙවුවේ නැත්නම් උන් යැපෙන්නේ නැහනේ. එතකොට ආයතන ප්‍රධානියට ආයතන ඉන්නේ උන් ඉතින් සර් මැඩම් කියන් ඉන්න ඕනේ. ඒක ලංකාවේ සම්ප්‍රදායක්. දැන් මෙහෙනම් අපි එහෙම සර් මැඩම් කියන්නේ ආයතන ප්‍රධානින්ට. අපිටම කියලා කතා කරන්නේ. නමුත් ලංකාවේ ඕක වෙනස්. මේ පොඩි ඔළුවල වෙනම එකක් තියෙනවා. මානසිකත්වයක් තියෙනවනේ අපිට. අපි ඉද්දිත් එහෙම තමයි. අපිත් ඉන්න ඔක්කොටම සර් මැඩම් කියාගෙන හිටියේ අපි ඉහෙද්දි. දැන් මෙහෙ ඇවිල්ලා මේ අපිට මේ ගමුතු උනාට. හැබැයි මම කියන්නේ උඹලා ඒජන්සි වලට ගිහිල්ලා ඒකේ ඉන්න උන්ට මැඩම් සර් මිස් කියයි යන්න ඕනේ නැහැ. උන්ට නම කියලා කතා කරන්න. මොකද උඹලා යන්නේ උඹලගේ සල්ලි වලින් රටෙන්ද. ඒජන්සියක් කරන්නේ ඇත්තටම ඕගොල්ලන්ගෙන් සල්ලි අරගෙන ඕගොල්ලන්ව ජොබ් එකකට දාන එක. එතකොට ගන්න මුදලට සාධාරණය කරන ඒජන්සි ලංකාවේ ඕන තරම් තියෙනවා. මේ හැම ඒජන්සියක්ම හොරු වංචාකාරයෝ කියලා කියන්න නෙවෙයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ දැනත් තවමත් උඹලා අර හොර තැන් වලට අහු වෙනවා. එහෙම කරගන්න එපා. දැන් Facebook එකේ යාළුවෙක් ඇඩ් එකක් දැම්මහම ඒකට බුක් ගාලා ගිහිල්ලා කතා කරලා සල්ලි බඳින්න යන්න එපා. ඌ කවුද කොහෙද ඉන්නේ ලංකාවේ මොනවද කරන්නේ උගේ පවුලේ විස්තර මොනවද ඔක්කොම හොයබල්ලා. එහෙම නැත්තම් මේ යාළුවෙක් කිව්වා කියලා එහෙම දාන්න යන්න බෑ. දැන් සමහර අය මට කතා කරලා තියෙනවා සල්ලි බැඳලා මම එහෙම ඔයා දැකලා තියෙනවද කියලා. නෑ මම දැකලත් නෑ. එතකොට කොහොමද යාට සල්ලි ටික බැඳේ කිව්වහම කියන්නේ මේ මෙහෙමයි අපේ ගෙදරට එහා පැත්තේ ගෙදරක්කගේ මහත්තයාගේ යාළුවෙක් තමයි එයා තමයි රට යවනවා. අපිට මහත්තයා මේ අක්කගේ මහත්තයා විශ්වාසයි. ඔය යකා විශ්වාස වුණාට වැඩක් නැහැ නේ. සල්ලි අරන් තියෙන්නේ වෙන එකෙක්නේ. මම මේ කියන්නේ හැමතැනම වෙන කතන්දර. මොකද මේවා උඹලට මෙච්චර කාලයක් මං හරි හොඳින් පැහැදිලිව බොහොම අර සංයමයෙන් කිව්වා. කිව්වට තොපි වාගේ පොල් බూరు 70කට එහෙම කිව්වට වැඩක් නැහැ. තොපි මහ බත් කනමු හරක්. ඔබට මෙහෙම මේවා කියන්න ඕනේ. යකෝ සල්ලි නාස්ති කරගන්න එපා රට එනවා කියලා. හැම එකකටම රටෙන් හීනයක් තියෙනවා තමයි. එහෙම හීනයක් තිබ්බ කියලා මේ කොහෙවත් ඉන්න කාලකන්ණි 70කට ගිහින් සල්ලි දීලා තමන්ගේ සල්ලි ටික නාස්ති කරගන්න එපා. මෙච්චර මේ දැනුවත් කරනවනේ මේවා. කරද්දි තොපි ගිහිල්ලා හැමදාම කොහේ හරි තැනක තොපේ සල්ලි ටික නාස්ති කරගන්නවා. තේරුම්න්නේ නැහැ නේක. ඒ හින්දා හරියට හරි තැනකින් එන්න මේ වීඩියෝ එක පුළුවන් තරම් අනිත් උන්ට ෂෙයා කරපල්ලා. ෂෙයා කරලා ඉවර වෙලා තමන්ගේ තොරතුරු ටික හරියට ගනින්න. අරගෙන ඔය WhatsApp group තියෙන කැමති නම් මගේ WhatsApp group එකට එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය Facebook page තියෙනවා. YouTube එකේ අනිත් අය මේවා දැනුවත් කරනවා. විශේෂයෙන් Facebook මේ group තියෙනවා. ඒ Facebook group කියනවා ආර කාර්යයක් කරනවා මිනිස්සු. ඒ ඇඩ්මින්ලා. මේ වගේ තොරතුරු හරියට දන්නවලා සමහර අය ෆොටෝසුත් එක්ක දානවා මෙන්න මේ ජාවාරම්කාරයෝගෙන් එන්න බා කියලා. එහෙම දාන කමෙන්ට් අස්සේ සමහර උන් ගිහිල්ලා ගොම් අමු ගවයෝ අහනවා මේ ඒජන්සියෙන් ගිහපයි නැද්ද? මේකෙන් එන්න බැරිද? මන් දන්නේ බල බද්ද කන්නේ තනකොළද කන්නේ කියලා. යකෝ ඒජන්සියකින් නම් එන්නේ හරියට හොයලා වරෙල්ල ඒජන්සියෙන්. එපා කියන එක මොන බල කරන්නේ? පෙන්ඩින් නම් පෙන්ඩින් එකකින්මයි යන්න හදන්නේ. යකෝ ඒකෙන් යන්න එපා වෙන එකක් හොයාගන්නilla. කාලේ හරියට මැනේජ් කරගන්නilla. ඒජන්සියෙන් අහන්න කොච්චර කාලයක් මේ වැඩේට යනවද? දැන් ඔය සිඩිලේකත් එක්ක යම් කාලයක් යනවා වීසා එක වදින්න. ඒක වෙනයි. හැබැයි වීසා එක වදින්න කලින් වාගේ වර්ක් පර්මිට් එක යන කාලේ තියෙනවනේ. ඒ කාලය කියන එක බැලන්ස් කරගන්න. ඒ කියන්නේ ඒජන්සියට සල්ලි ගෙවලා වර්ක් පර්මිට් එක ඔයාගේ අතට එනකන් කාලය මාස 6ක් වගේ තියාගන්න මාස 6ක් 7ක්. මොකද ඒ කාලේ යනවා දැන් මේ තියෙන ගැටලුත් එක්ක. අනික තව දෙයක්. ඔයාට ඔෆර් ලෙටර් එක ඒජන්සියෙන් බලන්න දෙන්න ඕනේ. දැන් මම දැක්ක කෙනෙක් ටයිප් කරලා තිබුණා මම මෙසේජ් එකක් දාලා මේ එයාට ඔෆර් ලෙටර් එක බලන්න දෙන්නේ නැහැ කියලා. ඔෆර් ලෙටර් එක බලන්න දෙන්න නැතුව බෑ. මම ඒකයි කිව්වේ. ඒජන්සියට ගිහිල්ලා කතා කරද්දී ඔයගොල්ලෝ හරියට කතා කරගන්න ඕනේ. මට ඔෆර් ලෙටර් එක බලන්න දෙන්න ඕනේ. මට වර්ක් පර්මිට් එක ආවට පස්සේ වර්ක් පර්මිට් එකේ ෆොටෝ එකක් ඕනේ. ඒකේ මගේ නම ආයතන නම කිසි දෙයක් මකන්න බෑ. ඕනනම් ඒකට ඔයාලගේ වෝටර්මාක් එකක් කොහරි දාලා මට ඒක දෙන්න. ඒ ඔක්කොම චෙක් කරලා බලලා තමයි මම ඊටු සල්ලි වලට ගෙවන්නේ. මේ දේවල් හරියට පළවෙනි දවසේ ගිහින් කතා කරා නම් ඔය ඒජන්සි කාරයෝ ඔයාලට හොර කරන්නේ නැහැ. හරි? එහින් දේව හරියට බලාගෙන තමන් නිවර්දි තැනකින් නිවර්දි විදිහට එන්න. මොකද මේ ඔයාගේ අනාගතේ.
රට රස්සාවකට එනවා කියලා කියන්නේ අපි එන්නෙම අපිට නැති බැරි හින්දානේ. මේකේ මේ රුමේනියාවේ නෑ මේ සල්ලිකාරයෝ ඇවිල්ලා නෑ රුමේනියාවට. ඔය කීප දෙනෙක් ඉන්නවා ගෙදරින් උඹ තියාගන්න බැරිකමට අම්මලා තාත්තලා එළවපු එවුන් ටිකක් මේකේ ඉන්නවා ගෑනු පිරිමි දෙපාර්ශ්වෙම. උන් මෙහි ඇවිල්ලා හතල්ලයක් ගන්න මොකද උන් ගෙවල් වල තියාගෙන ඉන්න බෑ මොකද රටට ගමට ලෝකෙට මුහුණ දෙන්න බැරි හින්දා මෙහෙට එවපු උන් ටිකකුත් ඉන්නවා. එවුන් වෙනයි. අනිත් උන් ඔක්කොම මේකට ඇවිල්ලා ඉන්නේ දුක් මාංශයෙන් හම්බ කරලා මේ ජීවිතය කෙනෙක් ගොඩ නගා ගන්න. ඔබට සල්ලි නැති හින්දා. එතකොට අපි රට රස්සාවට එහෙම එද්දි මේ කොහෙවත් යන්නේ උන්ට අපේ සල්ලි අපි දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික දීලා අනේ අපෝ අපේ සල්ලි ටික නාස්ති වුණානේ කියන වැළපිල්ල කරන්න එපා. වැළලෙන්න එපා. හරිද? ඒ හින්දා හරි තැනකින් වරෙල්ල. ඒ වගේම තමයි මේක බැලුවාම සමහර වෙලාවට ඒජන්සියට කඩේ යන්නේ උන්ට රිදෙයි. රිදිලා ඇවිල්ලා මේක හැමිනෙන්න හදන්න එපා කමෙන්ට් කර මොකද වැඩක් නැහැ. එහෙම වැඩක් නැහැ. මොකද උඹලා හරි විදිහට හරි දෙයක් කරනම් ඒ හරි දේවල් හරි කියලා අගය කරන්නත් පුළුවන්. වැරදි නම් අපි වැරදි දේවල් වැරදි කියලා කියනවා. හරි එහෙනම් හැමෝගෙම රුමේනියා හීනේ යුරෝපා හීනේ රට රැකියාවේ හීනේ ඉක්මනට හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි තැනකින් හරි විදිහට රටවරෙල්ලා කැමති කට්ටියට පුළුවන් අපේ ගෲප් එකත් එක්ක ජොයින් වෙන්න. අපි කියලා දෙනවා උඹලට කොහොමද හරි විදිහට හරි තැනකින් එන්නේ කියන එක සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ගෲප් එක ඇතුලේ. අනිත් කාරණාව තමයි මේ ඔය සමහරු මගේ නම්බර ඉල්ලලා තිබුණ එක ප්‍රශ්න අහන්න. ඉතින් එහෙම අවශ්‍ය කවුරු හරි ඉන්නවනම් මගේ ගෲප් එකට ජොයින් වෙන්න. මොකද ගෲප් එකට බැඳිලා 1500ක් දීලා ගෲප් එකට බැඳිලා ඉන්න මිනිස්සුන්ට ඒ මිනිස්සු සල්ලි ගෙවලා මම ඒ මිනිස්සුන්ට කියලා දෙද්දි තව කොටසක් එළියේ ඉඳලා නිකන් කිව්වහම අර මිනිස්සුන්ට මම කරන්නේ හරිය සාධාරණයක්. ඒ හින්දා මම බලකිරීමක් නැහැ. කැමති අයට පුළුවන් ගෲප් එකට බැඳෙන්න 1500. ඊට පස්සේ වාගේ ප්‍රශ්න වලට අහන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.